Kan ඉතින් මම කියන්නේ වීඩියෝ මේ තියෙන්නේ පහන් අල්ල. මේ තියෙන්නේ පහන් අල්ල පැහැදිලිවම තියෙනවා. මේ තියෙනවා පහනේ තිරේ ඉස්සර කොටපු සිදුර. මේ තියෙන්නේ පැහැදිලිවටම පහන් අල්ලේ කටුවෙන් කොටපු සිදුර තියෙනවා. පැහැදිලිද? අප්ඩේට් එක ගල්වන්නේ. හඳ. මේ තියෙන්නේ උකුණු දැත්ත. පැහැදිලිවම තියෙනවා උකුණු දැත්ත. මේක ලස්සනට කටුවෙන් කොටලා තියෙනවා. මේ තියෙන අප්ඩේට් එක. හරි. පැහැදිලිවම මේ තියෙන උකුණු දැත්ත. මේක අඩි 13මාරක් දිගයි. 13මාරක් දිග තියෙනවා මේ උකුණු දැත්ත. හරිද? මේක අක්කර දෙක ගල් කන්දක්. පැහැදිලිද? අක්කර දෙක ගල් පර්වතයක්. පැහැදිලි වෙන්නකෝ. ගොඩක් මේ තියෙන්නේ මේක අක්කර දෙකක ගල් ඇටියක්. කැලෑව මැද තියෙන ගල් කන්ද. මේක තමයි කමත. කොහෙන්දකෝ මේ තියෙන්නේ කමත. පැහැදිලි වෙනවනේ. අප්ඩේට් එක මේ තියෙන කමත. පැහැදිලිනේ. කමත පුම්බලා වගේ තියෙනවා. මේ තියෙන කමතේ පුම්බලා. හරි. එන්න. මේ දැන් ගල් පර්වතයේ මුදුනේ. හරි. මේක අක්කර දෙකක් තියෙනවා මේ ගල. මේක තමයි පොකුණ. ඒක අප්ඩේට් එකක් ගන්න. ඔව් දෙන්න. මේ තියෙන්නේ පොකුණ. මේක අඩි 20ක් විතර දිග. අඩි 6ක් විතර පළල. ඔව් අඩි 6ක් විතර පළල. අඩි 10ක් විතර ගැඹුරයි. මේ පොකුණ. මේ තියෙන ගල් පර්වතය. හරි. මේ පොකුණ. අප්ඩේට් එක හරිනේ එන්න. ඩක්කා. තියෙන ගල් පර්වතයේ සම්පූර්ණ ප්‍රමාණය. හරි. එන්නේ නේ. හරි. මේ ගල් පර්වතයෙන් බිමට බැස්සා දැන්. මේ බහැලා යන්නේ ගුහාව ගාට. හරිද? මේක තමයි ගල් ලේන. හරිද? පැහැදිලි අප්ඩේට් එක ගන්න. මේ පොකුණට ගල් පර්වතයට පල්ලෙහෙන් තමයි මේ ගල් ලෙන තියෙන්නේ. මේක තපස්වරු තපස් භාවනා කරපු ගල් ලෙන. පැහැදිලි. දැන් මේ ගල මුදිනේ පල්ලෙහාට බැහැලා අපි යන්නේ ගල් ලෙන ගාට. මේ තමයි ගල් ලෙන ස්ථානේ. මේන් තියෙනවා ගල් ලෙන. හරි. මේ තියෙනවා බැඳපු බීත්තියේ කාලේ. හරිද? ඔය තියෙන බැඳපු බීත්තිය. අතට තියෙනවා අර කුහේ. ඔව් ඒක පෙන්නන්න. මේ තියෙනවා මේකේ උඩ තියෙනවා ඒ ගම්. දාලා ගල්. ඔව්. ඒක සීල් කරපු ගල් ලෙනේ ගම් පාර තාම තියෙනවානේ. හරිද? කටහරම. පැහැදිලි. මේ තමයි ගල් ලෙන ඇතුලේ. හරි. මේකේ මේ අත ගන්න මොන බිත්තිය. මම මරන් දෙන්න මම මරන්. මේ බිත්තියේ මේ තියෙන්නේ මේ සීතලයි මේ ගලේ. මේ වතුර. මේ වතුර එනවා. මේ ගල් ලෙන ඇතුලේ මැණික් පිටලා තියෙන්නේ. මේ ගුහාව ඇතුලේ අර පොකුණේ වතුර තමයි මේ කාන්දු වෙලා එන්න හදලා තියෙන්නේ. ඒ පොකුණට යන උමම් මාර්ගය. අර තියෙන්නේ. මේක තමයි උමම් මාර්ගයේ. වැඩේට තියෙන්නේ මේක. මේකට එන්න තියෙන්නේ පොකුණෙන් බහැලා. මේ කුහරේ තියෙන පොකුණටම. ඔක තියෙනවා අඩි 4ක් විතර කුහරේ. ඔක අපි බලන තෙක් මාණ්ඩම තියෙනවා කුහරේ. මේ තියෙනවා ගල් ලෙනේ වතුර කාන්දු වෙලා තාම. මේ සීතල ගෑවෙනවා. මේ පැහැදිලිද? මේ වතුර තියෙන්නේ හේරද පොකුණේ වතුර තමයි. මේ මැණික් මැරේ කියන එකට වතුර එවලා තියෙන්නේ මේ. නැත්නම් මේ මෙච්චර පායන කාලෙක මේ ගලේ වතුර එන්න දෙයක් නෑනේ. හරි. එහෙනම් ගල් ලෙන සම්පූර්ණ ආරම්භ දෙන්න. අප්ඩේට් එක තියන්න.
අහට ගල්ලෙනත් එක්කම හොඳ ගන්න. මේ තියෙනවා පපුණ මේ ගල්ලෙන ඔන්න අප්ඩේට් එක පල්ල හැදිලා අරන් තියෙනවා. පැහැදිලි ඉවර. දිනේ තියෙන්නේ පැහැදිලි. හරි. ඔය ගල්ලෙන පතුලේ තියලා තමයි ගත් එක තියෙන්නේ. ඔය ගල්ලෙන ඇතුලේ පැහැදිලි. එහෙනම් මම සීරෝ කරගන්න. හරි.